අනුරාධපුර රාජධානියේ ආරම්භයට පෙර උදා වූයේ බිය සහ කුතුහලයේ පිරුණු යුගයකි. චිත්‍රා කුමරිය සහ දීඝාමිනී කුමරුගේ ආදරය මැදින් දෛවෝපගත දරුවෙකුගේ පැමිණීම ලෝකය බලා සිටිය. පුරාණ හෙළදිව ඉරණම වෙනස් කරන කුමාරයෙකුගේ උපත ගැන අනාවැකියක් මුළු දේශයම කැළඹවා. නමුත් එම ආදරයට එරෙහිවා අන්දුරු සෙවණැලි මැවුණි. චිත්‍රා කුමරියට දාව උපදින පුතෙකු තමා මාමන්වරුන් ඝාතනය කරන බවට වූ අනාවකිය ඔවුන්ගේ නින්ද උදුරා ගත්තය. තමා කුසෙහි වැඩෙන දරුවාගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් අසරණ වූ මවක් වින්දින වේදනාව මුළු මාලිගය පුරාම දෝංකාර දුන්නය. විශ්වාසවන්ත සේවකයින් වූ චිත්‍රා සහ කාලවේලා තමා කුමරියගේ දරුවා ආරක්ෂා කිරීමට දිවුරුම් දුන්හා. මරණය අභියස පවා ඔවුන් නොසැලී සිටියහ. අවසානයේ ඒ දෛව උපගත රාත්‍රිය උදාවියා. රාජ්‍යයම දෙදරවමින් අනාගතය මුළු ලක්දිවම එක්සේසත් කරන පණ්ඩුකාභාය කුමරු මෙලොව එළිය දුටුවය. කාලය නාස්තිය කිරීමට ඉඩක් නොතිබුණි. තමා ලෙයින් උපන් පුතු මරණයෙන් ගලවා ගැනීමට මවකට ඔහුව පිටමන් කිරීමට සිදු වූයේ දැඩි සිතකිනි. වර්ෂාව සහ අකුණු ගැසීම් මධ්‍යයේ කුඩා බිලිඳා රැගත් කූඩේ ද්වාරපාලයන් විසින් රහසින් මාලිගයෙන් පිටතට ගෙන යන ලැබි. පාවාදීම් සහ සැකය රජ මාලිගය පුරා පැතිර ගියේය. කුමාරවරුන් තමා කඩු අමෝරාගෙන උපන් විගසන ඒ බිලිඳා නසා දැමීමට වියරු වැටී සොයන්නට වූ. මරණය ඉතා සමීපව පැමිණි ඒ මොහොතේ සොබා දහම පවා ඒ කුමරු ආරක්ෂා කරනට සැරසී සිටියක් මෙන් මිසොල්මන් විය. අවසානයේ දොරමඩල නම් පිටිසර ගම්මානයේ සුව පහසු සෙවනක පණ්ඩුකාභාය කුමරුගේ ළමා කාලය ආරම්භ වූයේ රජසිරි රහසක්ව තදමිනි. ගොවි පවුලක දරුවෙකු ලෙස හැදී වැඩුණද ඔහුගේ දෙනෙත් තුළ රජකුට උචිත තේජසක් සහ නායකත්වයක් නිරන්තරයෙන් දිස්විය. ඔහු හුදෙක් සෙල්ලම් කරන වයසේ වුවද යුද ශිල්පය කෙරෙහි තිබූ ඔහුගේ සහජ දක්ෂතාවය ගුරුවරුන් පවා මවිතයට පත් කළය. වසර ගණනාවක් ගත වුවද මාමන්වරුන්ගේ ක්‍රෝධය පහව ගියේ නැත. කුමරු ජීවතුන් අතර සිටින බවට වූ සැකය ඔවුන්ව යළිත් ලොහුබැඳ ඒමට පෙළබවිය. සතුරා කුමරු සිටින තැන දැනගෙන ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළ සෑම වතාවක්ම ඔහු සිය දක්ෂතාවයෙන් මරණය පරාජය කළේ. පණ්ඩුල බමුණා නම් මහා ප්‍රඥා මුණගැසීම කුමරුගේ ජීවිතය හැරවුම් ලක්ෂ්‍ය විය. එහිදී ඔහුට රාජ්‍ය පාලනය කිරීමේ සැබෑ අරුත අවබෝධ විය. පණ්ඩුල බමුණා යටතේ ශිල්ප හදාරා නිම කළ කුමරුට තම අයිතිවාසිකම් දිනා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ මඟ පෙන්වීම හිමිවිය. එය හුදෙක් ආයුධයක් නොව යුක්තියේ සංකේතයක් විය. දැන් කාලේ උදාවී ඇතේ. ඔහු තම ගමන ආරම්භ කළයා. වනයේ සැඟව සිටින සතුරන්ට මෙන්ම වන සතුන්ටද නොබියාව මුහුණ දෙමින් ඔහු ඉදිරියටම පියා නැගුවිය. ඒ මනරම් සන්ධ්‍යාවේදී ඔහුට පාලි කුමරිය මුණ ගැසුණි. ඇය තම පියා ඇතුළු පිරිස වෙනුවෙන් දහවල් ආහාරය රැගෙන ගෙදරට පැමිණ සිටියයි. දෛවය ඔවුන්ව එකිනෙකා වෙත සමීප කළේය. කුමරු ඇයගෙන් ආහාර ඉල්ලා සිටි අතර ඔවුන්ගේ පළමු හමුවීමෙන්ම අනාගත රාජ්‍යයක බීජ රෝපණය විය. එහිදී මහා හාස්කමක් සිදුවිය. පාලි කුමරියා නෙළුම් පත්‍රයක බෙදූ බත් කුමරු ස්පර්ශ කරනවත් සමගම රන්වන් පැහැයෙන් බැබලෙන්නට විය. මෙම හාස්කම තුටු ගම්වැසියන් මවිතයට පත්විය. ඔහු සාමාන්‍ය මිනිසෙකු නොව දෙවියන්ගේ ආශිර්වාදයලත් සැබෑ නායකයෙකු බව ඔවුහු වටහාගත්හ. පාලි කුමරියා තම අනාගත ස්වාමියා සහ රජු හඳුනාගත්තාය. ඇය තමා පක්ෂපාතීත්වය ඔහුට පිරිනැමුවේ දැඩි භක්තියකිනි. මේ පුවත් ඇසූ මාමන්වරුන් කෝපයෙන් උමතු වූහු. ඔවුන් තමා හමුදාවන්ට වහාම සූදානම් වන ලෙස අනකලේ කුමරුගේ හිස රැගෙන එන ලෙසටයි. කුමරු තමා කුඩා සේනාව පුහුණු කිරීමට පටන් ගත්තේය. ගොවියන්, දඩයම්කරුවන් සහ අසාමාන්‍ය වැසියන් ඔහුගේ වචනයට අවනතව දක්ෂ සෙබළුන් බවට පත්විය. රිටිගල කන්ද අසලදී ඔහුට සේතීතා නම් දිව්‍යමය ස්වභාවයක්
ගහත් සුදු වෙළඹ මුණ ගැසුණි. එය කුමරුට තම ශක්තිය ලබා දීමට එකඟ වූවාය. එය පිට නැගී කුමරු අකුණක් මෙන් වනය හරහා ගිය ආකාරය දුටුවන්ගේ නෙත් අදහාගත නොහැකි විය. ඔහු දැන් සැබෑ සෙන්පතියකි. යක්ෂ ගෝත්‍රිකයන් සහ මනුෂ්‍යයන් එක්ව ඔහුගේ නායකත්වය පිළිගත්තය. ලක් ඉතිහාසයේ පළමු වතාවට විවිධ ජාතීන් එක්සේසත් වූ මහා බලවේගයක් ගොඩනැගුණා. ඔහු දැන් සූදානම්ය. තම උරුමය පැහැරගත් සතුරන්ගෙන් එය යළි ලබා ගැනීමට ඔහු සියලු උපාය මාර්ග සකස් කළයා. අනන්ත වූ සේනාවක් පිරිවරාගත් මාමන්වරුන් කුමරු සිටින ඉසව්ව වෙතා පැමිණියහ. මාරාන්තික සටනක පෙරනිමිති අහස පුරා පැතිර ගියය. ඔබ සටන් කරන්නේ ජයග්‍රහණය සඳහා පමණක් නොව යුක්තිය සඳහායි. ඔහුගේ හඩ මුළු නිම්නය පුරා දෝංකාර දෙමින් සෙබළුන්ගේ හදවත් තුළ වීරත්වය ජනිත කළේය. සේතිතා නම් වෙලබ පිට නැගී යක්ෂගෝත්‍රිකයන්ගේ සහ ගම්බැසියන්ගේ සහය ඇටීව පණ්ඩුකාදහය කුමරු මහා සේනාවක් සංවිධානාය කළේය. මාමන්වරුන් තම අවසාන යුද්ධය සඳහා සූදානම් වූහ. ඔවුන් සතුව විශාල හමුදාවක් තිබුණද පණ්ඩුකාභය කුමරු සතුව තිබුණේ සත්‍යය සහ ධෛර්යය. අනුරාධපුරය අසලදී ලක් ඉතිහාසයේ දරුණුතම සහ තීරණාත්මකම සටනක් ඇවිලී ගිය. රුධිරය ගංගාවක් ලෙස ගලා ගියද කුමරු ඉදිරියටම ගියේ. අනාවකීය සැබෑ කරමින් එකින් තම සතුරු මාමන්වරුන් පරාජය කරමින් කුමරු ජයග්‍රහණය මාවත විවර කරගත්තේය. ජයග්‍රහණය ලැබුණද යුද්ධයේ විනාශය දෙස බැලූ ඔහු මින් ඉදිරියට යුද්ධයෙන් තොර සාමකාමී රාජ්‍යයක් බිහි කිරීමට අධිෂ්ඨාන කරගත්තේය. අනුරාධපුරයේ ප්‍රථම මහා රජු ලෙස පණ්ඩුකාභය රජතුමා අභිෂේක ලැබී. පාලි කුමරියා ඔහුගේ අගරැජින බවට පත් වූවාය. ඔහු හුදෙක් සටන්කාමියෙකු පමණක් නොවීය. ඔහු ලොව පළමු සැලසුම් සහගත නගරයක් ලෙස අනුරාධපුරය ගොඩනැගූ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා විය. ජනතාවගේ පිපාසය සංසින්ඩුවීමට අභය වැව ඉදිකරමින් කෘෂිකාර්මික විප්ලවයකට ඔහු අධිතාලම දැමීය. වසර් 7ක් පුරා ලක්දිව පාලනය කළ පණ්ඩුකාභය රජු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක ආරම්භය සනිටුහන් කළේ. අදටත් අප දකින ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ නාමය පණ්ඩුකාභය. ඉතිහාසයේ නිමා වුවද ඔහුගේ නාමය සදාකල් අමරණීය වනු ඇත. මිතුරනි, මේ වාගේ අතීත චරිත, ඉතිහාස චරිත ගැන ඉතිහාසය දැනගන්න පුරාණ පුරාවෘත්ත අපේ channel එක දැන්ම subscribe කරන්න. වීඩියෝවට like එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.